ආයුබෝවන් දුවල පුතාලා සිත්තම් පාසල YouTube channel එකට අදත් ඔයාලාව ආදරෙන් පිළිගන්නවා. දුවල පුතාලා තවමත් සිත්තම් පාසල YouTube channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. අද මම ඔයාලාට කියලා දෙන්නේ තිස්ස රණසිංහ මහතා ගැන. තිස්ස රණසිංහ මහතා ගැන 11 ශ්‍රේණියේ 3 වෙනි වාරය ඔයාලට තියෙනවා. 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ නූතන මූර්ති කලාවේ නව ශෛලියක් බිහි කිරීමට පුරෝගාමී වුණ විශිෂ්ට නිර්මාණ ශිල්පියා ලෙස තිස්ස රණසිංහ මහතා හඳුන්වන්න පුළුවන්. දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන්ද සම්මානනීයත්වයට පත් වූ තිස්ස රණසිංහ මහතා 1925 දී මීගමු යෝගියාන නැමැති ප්‍රදේශයේ උපත ලබා තිබෙනවා. මරදාන කාර්මික විදුහලේ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා යටතේ චිත්‍රකලාව හදාරපු තිස්ස රණසිංහ මහතා එංගලන්තයට ගොස් චෙල්සි කලාපාසලේ ඒ වගේම රාජකීය කලාපාසලේ මූර්ති ශිල්පය හදාරලා තියෙනවා. එම කලාපාසල්වල අධ්‍යාපනයෙන් හා යුරෝපීය නූතන කලා නිර්මාණයන්ගේ ආභාසය ලැබමින් තිස්ස රණසිංහ මහතා විසින් තමාටම ආවේනික මූර්ති නිර්මාණ ශෛලියක් ගොඩනගාගෙන තිබුණා. මූර්ති නිර්මාණ ශෛලියේ නිරන්තරව දැකිය හැකි ස්වභාවික හැඩයන්ට වෙනස් වූ වියුක්තවාදී හැඩයන්ගෙන් සංකලනය වූ හැඩ මෙතුමාගේ නිර්මාණ සඳහා පාදක වෙලා තියෙනවා. ශ්‍රී ලංකේ නූතන මූර්ති ශිල්පයට ලෝකද මාධ්‍ය හා වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය හඳුන්වා දුන්නේ මෙතුමා තමයි. ශ්‍රී ලාංකික මූර්ති ශිල්පියෙකු ලැබූ උසස්ව ජාත්‍යන්තර සම්මානය 1963 දී බ්‍රසීලයේ පැවැත් වූ සාෝ පාවුලෝ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ විපාක හෙවත් පව් සමාව නැමැති ලෝහමය මූර්තියට මෙතුමාට හිමි වෙලා තියෙනවා. විපාක හෙවත් පව් සමාව මූර්තියට ඉංග්‍රීසි භාෂාවෙන් පෙනෙන්ස් කියනවා. මෙතුමාගේ නිර්මාණ සඳහා තේමාවන් එහෙම නැත්නම් වස්තු ඌ විවිධ විශේෂේස්ත්‍ර දෙම්මම කියන්නම්. ප්‍රභූන්ගේ පුද්ගල රූප, ඒ වගේම විද්ව රූප, ඒ කියන්නේ ආලේඛ්‍ය රූප. පරණවිතාන මහතාගේ පිළිරුව වශයෙන් උදාහරණයක් ගන්න පුළුවන්. ආගමික සංකල්ප නිරූපිත මූර්ති, ඒ කියන්නේ බෞද්ධ හා හින්දු ඒ වගේ ආගමික සංකල්ප මූර්ති මේ ආදී නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදියට දුෂ්කර ක්‍රියාව මූර්තිය, පව් සමාව හෙවත් විපාක, ගණේශ. ඊට පස්සේ ඓතිහාසිකත්ව නිරූපිත මූර්ති තියෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ උන්නත කැටයමක් තියෙනවා. ඉතින් මේ දුෂ්කර ක්‍රියාව මූර්තිය ගැන සහ කොළඹ රාජකීය විද්‍යාලයේ උන්නත නිර්මාණය ගැන හොඳට බලා ගන්න ඕනේ. ඒ දෙක ගැන ඔයාලට තියෙනවා. තිස්ස රණසිංහ ශිල්පියාගේ නිර්මාණ ශෛලිය ශ්‍රී ලාංකීය නූතනවාදී මූර්ති කලාවේ ප්‍රවේශය ස්ථාපනය කළ අතර එම ශෛලිය වර්තමාන මූර්ති ශිල්පීන්ගේ ඇතරින් නිර්මාණ සඳහා බලපා ඇති ආකාරයත් දැක ගන්නට පුළුවන්. දැන් මම ඔයාලට දුෂ්කර ක්‍රියාව මූර්තිය ගැන විස්තර කියන්නම්. දුෂ්කර ක්‍රියාව නැමැති මෙම මූර්තිය තිස්ස රණසිංහ ශිල්පියාගේ අති විශිෂ්ට නිර්මාණයක් ලෙසින් පිළිගැනීමට ලක්වෙනවා. සිදුහත් භූසතුන්ගේ දුෂ්කර ක්‍රියාව පිළිබිඹ කරන මෙම මූර්තියෙන් එම අදහස නිරූපණය කරන්නට දියවීගිය හා වියකුණු මාංශමය කොටස් සහිත අස්තිමය සැකැස්ම මැනවින් දක්වලා තියෙනවා. ස්වභාවිකවාදීව මිනිස් ස්වරූපයක බාහිර හා කායික ව්‍යුහයට වඩා අභ්‍යන්තර හැඟීම් නිරූපණය කළ හැකි යථාර්ථවාදී ශෛලියක් සහිත හැඩතල මෙම මූර්තියෙන් නිරූපණය කරනවා. අක්ෂිගෝචර ස්වභාවිකවාදී කලා භාවිතය මෙම මූර්තිය සඳහා භාවිතයට ගෙන නැහැ. මෙම නිර්මාණය සඳහා වියුක්තවාදී කලා ආභාසයන් දැක ගන්නට තියෙනවා. මෙම නිර්මාණයේ හැඩ අර්ධ වියුක්තවාදී, ඒ කියන්නේ semi abstract හැඩ හා අර්ධ නිරූපණාත්මක හැඩයන්ගෙන් සංකලනය වෙලා ඇති බව විචාරකයන්ගේ අදහස වෙලා තියෙනවා. නූතන කලා භාවිතයන් දැක්වන මෙම නිර්මාණය ලෝකද මාධ්‍යෙන් නිර්මාණය කරලා තියෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොළඹ රාජකීය විද්‍යාලයේ උන්නත කැටයම ගැන.
කොළඹ රාජකීය විද්‍යාලයේ නව රංගහලේ නිර්මාණය කර ඇති මෙම නිර්මාණය නූතන මූර්ති කලාවේ නව මානයක් ඇති කළ නිර්මාණයක් වෙනවා. ටෙරකොටා මාධ්‍ය භාවිතෙන් උන්නතව නිර්මාණය කර ඇති මෙම නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත්තේ ලාංකීය නාට්‍ය කලා ඉතිහාසයයි. නාට්‍ය කලා ඉතිහාසයට ඇති අවස්ථා මෙහි එකට සංකලනය කළ නිරූපණය කරලා තියෙනවා. මෙම කලා නිර්මාණ සඳහා ආභාස වශයෙන් ගණිකවාදී කලා ලක්ෂණ ලැබී ඇතේ විචාරකයන්ගේ අදහස වෙලා තියෙනවා. ගණිකවාදී වියුක්ත හැඩතලවලට අමතරව ශෛලීගත හැඩ මෙම නිර්මාණය සඳහා පාදක කරගෙන තියෙනවා. මෙම ටෙරකොටා නිර්මාණය සඳහා යොදාගෙන ඇති වර්ණ නිර්මාණයේ අලංකරණය මෙන්ම ප්‍රකාශන ගුණය තීව්‍ර කිරීමට උපයෝගී වී තියෙනවා. එහෙනම් දූල පුතාලා මම කියලා දුන්න තිස්ස රණසිංහ මහතාගේ මේ නිර්මාණ ගැන හොඳට මතක තියාගන්න ඕනි. මම හිතනවා මේ පාඩම ගැන දුවල පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හොඳයි එහෙනම් දුවල පුතාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.